මේ පණිවිඩය ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙන CV එකක් තියෙන අයට ඩුබායි වලට එන්න ලංකාවට ජොබ් වේකන්සීස් එයි කියලා හෝ අපි ගාව ඇති කියලා බලාපොරොත්තුවෙන් අපිට CV එක දාන්න එපා. සිංහලෙන්ම තේරුම් කරලා දුන්නොත් ඕගොල්ලන්ට පහසුව පරිදි ලංකාවට දැනට එන්නේ අඩු පඩියක් සහ අඩු වයස සීමාවට උපරිම ලක්ෂ 1.5ක් වගේ ලබා ගන්න පුළුවන් වැටුපක් තියෙන රැකියාව විතරයි. කිසිම ඒජන්සියකට ඔයාලගේ ප්‍රොෆෙෂනල් CV වලට මැනේජ්මන්ට් ඇන්ඩ් එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ්ස් වලට මේ වෙනකොට රැකියා ලංකාවට එන්නේ නැහැ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉඳලා. ඉතින් ඔයගොල්ලන්ගේ ඊගාව ප්‍රශ්න වෙන්නේ එහෙනම් ඇයි අපි ඇඩ්වර්ටයිස් කරන්නේ? ඉතින් ඒකට විසඳුමක් නැද්ද? ඒකට විසඳුමක් තියෙනවා. ඒකට තමයි අවුරුදු 2 ෆ්‍රීලාන්ස් වීසා බලපත්‍රය මේ රටේ නීතිගත කරලා තියෙන්නේ. මේ වීසා එක අරගෙන එක්සත් අරාබි එමිරාජ්‍යයට ඇවිල්ලා හොඳ ඩිමාන්ඩ් එකකට රැකියාවක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්න වෙන්නේ ඇයි ලංකාවට හයි ප්‍රොෆෙෂනල් ජොබ් වීසාස් එන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි highly demanded එහෙමත් නැත්නම් high category profession වලට තියෙන වීසා ඒ වලට ලොකු කම්පිටිෂන් එකක් මේ රට ඇතුලේ එහෙමත් නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුලේ තියෙනවා. රටවල් 100කට අධික පිරිසකින් සෙනග මේ රටට ඇවිල්ලා මේ රට ඇතුලේ තියෙන රැකියාවලට එයාලා ඉල්ලුම් කරනවා. එතකොට මේ රට ඇතුළෙම හොඳ කම්පිටිෂන් එකක් දෙන්න හොඳ කම්පිටිටර්ස්ලා ඉන්නකොට කවුරුත් ජොබ් ඩිමාන්ඩ් එකක් පිට රටකට යවන්නේ නැහැ. එහෙම යවන වීසා කීපයක් තියෙනවා. ඒවා තමයි මයිනර් ලේබර් කැටගරි වලට මෑන් පවර් ජොබ්ස් වලට යවන වීසා. ඒවා තමයි ක්ලීනින් ජොබ්ස් එතකොට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ මිෂන් බාක් පේන්ටර්ස් ඒ වගේ ජොබ්. ඉතින් highly professional job එකක් හොඳ salary එකකට කරන්න නම් ඕගොල්ලන්ගේ employersලා කැමති මේ වෙනකොට තමන්ගේ employeesලා එයාලගෙම අතින් වියදම් කරලා පිටින් වීසා එකක් අරන් ඒ ආයතනෙට NOC එකකින් සහ offer letter එකකින් join වෙලා වැඩි බරක් employerට නොදී තමන්ගේ job එක කරන්න තමන් සූදානම් නම් හොඳ පඩියක් වගේම පොඩ්ඩක් demand කරන්න ඕගොල්ලන්ට උපරිම හැකියාවක් තියෙනවා. තවත් ප්‍රශ්නයක් ඕගොල්ලන්ට එන්න පුළුවන්. ඕගොල්ලෝ ඒජන්සි එකක්ද? නැහැ. අපි ඒජන්සි එකක් නෙමෙයි. ශ්‍රී ලංකා විදේශ සේවා එකේ ලියාපදිංචි වෙච්ච ඒජන්සි එකක් නම් නෙවෙයි. අපි මයිග්‍රේෂන් කන්සල්ටන්සි ෆර්ම් එකක් වගේම ට්‍රැවල් ඒජන්සි එකක්. අපිට තියෙන්නේ EROC රෙජිස්ට්‍රේෂන් එකක් විතරයි. ඒ කියන්නේ සමාගම් රෙජිස්ට්‍රාරය යටතේ රෙජිස්ටර් වෙච්ච ආයතනයක් විතරයි. අපිට රැකියා වීසා කිරීමේ බලපත්‍රයක් දැනට නැහැ. එහෙනම් ඕගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ඉතින් මිනිස්සු රට යවන්න ඔයාලට පුළුවන්ද? ඔව් අපිට විසිට් වීසාස්, ෆ්‍රීලාන්ස් වීසාස්, එයාර් ටිකට්ස් වගේම ස්ටුඩන්ට් වීසාස් ඇතුළු ඕනම සංක්‍රමණයක් පිළිබඳ වීසා උපදේශන සේවා සැපයීම කරන්නත් ඉහත මම කියපු වීසා සම්බන්ධව ඕනම වීසා පතක් නිකුත් කිරීමේ හැකියාවත් නීත්‍යානුකූලව අපට තියෙනවා. හැබැයි රැකියා වීසා පත්‍රයක් දැනට නිකුත් කිරීමේ හැකියාවක් ඒ කියන්නේ ඒජන්සි ලයිසන් එකක් අපිට නැහැ. ඉතින් ඔයාලගේ Facebook page එකේ job visas වලට ඇඩ්වර්ටයිස් කරලා තියෙනවනේ. ඒක නීති අනුකූලද? අන්න එහෙමත් ඕගලන්ට හිතෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නට උත්තරේ විදිහට මම ලේසියෙන්ම කියන්නම් ඔව් අපිට ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. අපි සමහර job visas වලට අපේ Facebook page එක හරහා ඇඩ්වර්ටයිස් කරනවා. අන්න එතකොට අපි අපේ සේවාව ලබා ගන්න ඔයාලගෙන් ඒ සඳහා ඔයාලට අපේ දායකත්වය අවශ්‍යයි කියලා කෙටි ලිපියක් ඕගලන්ට කියලා ලියා ගන්නවා. 2025 අවුරුද්දේ ජුලි 1 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ්‍යයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා විදේශ සේවා පනතට එක්වෙච්ච අලුත්ම සංශෝධනය මම පහතින් සඳහන් කරන්නම්. භාෂා තුනෙන්ම මම ඒ වෙබ්සයිට් එකෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ්සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගත්ත ඒ ඉමේජස් තුන මම මෙතන ඩවුන්ලෝඩ් කරන්නම්. එහි සඳහන් වෙනවා රටවල් 13ක් ගැන. ඉන් එකක් තමයි එක්සත් අරාබි එමිරාජ්‍යය. මෙහි සඳහන් වෙන පරිදි ස්වයං මාර්ගයෙන් කියන්නේ ඔයාලගේම හැකියාවෙන් ඔයාලට මේ රටවල් එක්ක කතා කරලා කවුරු හරි නියෝජිතෙක් හෝ නෑදෑයෙක් හෝ හිතවතෙක් හෝ මාර්ගයෙන් ජොබ් එකක් හොයාගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්ෂුරන්ස් ගාස්තු පමණක් ගෙවලා ඔයගලන්ට පිටත් වෙන්න පුළුවන්. ඒකට ඔයාලට ඒජන්සියක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ලිහිල් කරලා තියෙනවා නීති. ඒජන්සියකින්ම ඔයගොල්ලෝ රැකියාවක් සඳහා රට යන්න ඕනේ නැහැ. ඉතින් අපෙන් ඒජන්සි ලයිසන් එකක් තියෙනවද කියලා අහන්න එපා. අපිට ඒජන්සි ලයිසන් එකක් නැහැ.
අපේ සේවාදායකින්ව අපිට කිසිම ආකාරයෙන් නොමග යැවීමේ උවමනාවක් නැහැ. අපිට තියෙන සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය යටතේ ලියාපදිංචි උපදේශන සේවා ආයතනයක් සහ ට්‍රැවල් ඒජන්සි එකක් පමණයි. ඉතින් මේ සඳහා කෙරෙන වැඩපිළිවෙල තමන්ම ජොබ් එකක් හොයාගන්නවා කියන්නේ තමන්ගේ හිතවතෙකුට හෝ නෑදෑයෙකුට හෝ තවත් ඒ රටේ තියෙන ආයතනයකට හෝ එහෙම නැත්නම් ලංකාව තුල තියෙන ආයතනයකින් හෝ තමන්ම ගිහිල්ලා හොයාගෙන යන ජොබ් එකකට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය තුළ තියෙන ලංකාවේ තියෙන එම්බසි එකට හෝ කන්සියුලර් කාර්යාලයට ගිහිල්ලා ඔයාලගේ MOL එක එහෙමත් නැත්නම් ජොබ් කොන්ට්‍රැක්ට් එක සයින් කරලා එව්වහම ඔයාලට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා බියුරෝ චාර්ජස් කියලා ඔයාලට ඉතින් ලංකාවෙන් පිටත් වෙන්න පුළුවන් රැකියා වීසා එකකට. ඔන්න මතක තියාගන්න. ඒකට නම් අපිට ඒජන්සි එකක් රෙජිස්ටර් කරගන්න දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. 2025 ජුලි මාසේ 1 වෙනිදා ඉඳලා ඕනම කෙනෙකුට තමන්ගේ කැමැත්තෙන් ජොබ් එකක් තියෙනවා නම් හරි විදියට ඒ මාර්ගෙන් යනවා නම් හොඳ අවබෝධයකින් යුතුව තමන්ගේ සෑම මාර්ගෙන් යන ලෙස ඔයගලන්ට පිටත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි අපේ page එකේ job visas advertise කරන්නේ දැන් නම් නීත්‍යානුකූලවම තමයි. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා ඇති අපිට SLBFE එකේ registration agency එකක් විදිහට registration එකක් දැනට අවශ්‍ය නැහැ කියන එක. අපිට ROC registration එක පමණක් ඇති. එතකොට ඕගොල්ලන් තුල ඇති වෙන තවත් ප්‍රශ්නයක් තමයි බියුරෝ එකේ තියෙන ට්‍රේනින් එක ගන්න ඕනේද? පළවෙනි වරට රට යන කෙනෙක් නම් එයාගේ પાස්පෝර්ට් එකේ ප්‍රොෆෙෂන් එක දාලා නැත්නම් අපි යාව දවස් 2 ට්‍රේනින් එකකට යොමු කරනවා. ඒ ට්‍රේනින් එකට යන්න නැතුව යන්නත් සර්විස් ලෙටර්ස් උත් අපිට නීත්‍යානුකූල සර්විස් ලෙටර්ස් උත් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් අපිට ඒවත් කන්සිඩර් කරන්න පුළුවන්. නමුත් මීට කලින් රට ගිහිල්ලා නැති කෙනෙක් නම් ගොඩාක් අඩු වයසක කෙනෙක් නම් පළමු වරට නම් රැකියාවකට යන්නේ પાස්පෝර්ට් එකේ තියෙන ප්‍රොෆෙෂන් එකට නැතුව වෙන ජොබ් එකකට නම් යන්නේ අන්න ඒ කෙනාට දින දෙකක රැකියා පුහුණුවට දින දෙකක බියුරෝ එකේ පුහුණුවට යන්න අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණාව තමයි ඕගොල්ලෝ කොහොම ඇවිල්ලා අපිට රික්වෙස්ට් කරත් අපිට රටකට යන්න ඕනේ අපිට ෆ්‍රීලාන්ස් වීසා එකක් ඕනේ අපිට අර විදිහේ ජොබ් එකකට යන්න ඕනේ මේ විදිහේ ජොබ් එකකට යන්න ඕනේ කියලා කොහොම කිව්වත් Emirates Plus Amazon Private Limited අපි අපේ වගකීම නොපිරිහෙලා ඉටු කරනවා ඒ ඕනම වීසා කාණ්ඩයකට යන ඔයාලට අපි ඒ අදාළ රටේ තියෙන ලේබර් ලෝ එක එහෙමත් නැත්නම් ලේබර් ඇක්ට් එක කම්කරු නීතිය කම්කරු පනත ගැන විශේෂ කොට පැයක පන්තියක් අපේ ආයතනය තුළ තියලා අපි ඕගොල්ලන්ගේ ඉදිරි දැක්ම වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනුවෙන් කිසිම කෙනෙක් නොදන්න රටකට යනකොට ඒ Tamanට අවශ්‍ය කම්කරු නීතියේ දැනගත යුතු සියලුම දේවල් අපි කියලා දීලා තමයි යවන්නේ. ආවට ගියාට අනිත් කන්සල්ටේෂන් ෆර්ම්ස් වගේ ආවට ගියාට ඕගොල්ලන්ගේ වීසා එකට සල්ලි විතරක් අරගෙන ඕගොල්ලන්ව අනාථ කරලා දාන ආයතන වගේ අපි එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලන්ට උවමනාවක් නැති වුණත් අපේ වීසා එකේ අවසාන කොටස අපේ ඔෆිස් එකට ඇවිල්ලා අපේ ඒ වැඩමුළුවට පැයක කාලයක් මහන්සි කරලා පැයක කාලයක් යොමු කරලා අපෙන් ඔයාලා යන අදාළ රටේ කම්කරු නීතිය සම්බන්ධව සියලු දේ දැනගන්න ඔයාලට අපි PDF එකක් සහ ගෙදර ගෙනියන්න ෆයිල් එක දාගෙන PDF එකක් සහ ඕගොල්ලන්ට ඒ පිළිබඳව වීඩියෝ රාමු පෙළක් පැයක කාලයක් පැයක පන්තියක් අපි උගන්වනවා. එතකොට ඕගොල්ලන්ට කියන්නත් බෑ අමාරු වෙන්න කියලා. එතකොට අපිට කියන්නත් බෑ අපි කෙනෙක්ව අමාරුවේ දැම්මා කියලා. එතකොට අපෙන් ලබා ගන්න අවුරුදු වීසා දෙකේ බලපත්‍රයේ ලයිෆ් ටයිම් එක. ඒ කියන්නේ අවුරුදු දෙකක කාලය පුරාවටම පැය 24 ඇතුළත ඕගොල්ලන්ට සේවාව සපයන්න අපි නොපිරිහෙලා අපේ කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. ඒ රටේදී පැමිණෙන ඕනම කම්කරු නීතිය පිළිබඳව ඕගොල්ලන්ට ඇති වෙන ඕනම ප්‍රශ්නයකදී සහ ඕගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන අපේ වීසක යටතේ ඉන්න ඕගොල්ලන්ට අපේ ස්පොන්සර් එක යටතේ ඉන්න ෆ්‍රීලාන්ස් වීසක යටතේ ඉන්න ඕගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම නීත්‍යානුකූල ලිපි ලේඛන ලබා දෙන්න අපි නොපිරිහෙලා ඕගොල්ලන්ගේ එක WhatsApp message එකක් එක call එකකින් ඒ අපිට ලැබෙන පණිවිඩයට ඕගොල්ලන්ට ඒ සර්විස් එක දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් Emirates Plus Amazon ආයතනයත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ එක්සත් අරාබි එමිරාජ්‍ය එහෙම නැත්නම් ඩුබායි රාජ්‍යයට යන සිහිනය සැබෑ කරගන්න කියලා දැත් දිගු කරලා අපි තාමත් ආදරෙන් අපේ ශ්‍රී ලංකා හිතවතුන්ට ආරාධනා කරනවා.